බය වෙන්න එපා යාළුවනේ. මම මේ කැලේ රජා වගේ විටියට හිත හරිම හොඳයි. බලන්නකො මේ වනාන්තය. යාළුවනේ අද මම ආවේ මාරම ලස්සන තැනකට. නිකන් බලන්නකො මේ වටපිටාවේ ලස්සන. පිස්සු හැදෙනව නේද? පුතාලා මේ බලාගෙන ඉන්නේ මාත් එක්ක කතා කරන වීඩියෝ හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න නේද? එහෙන් අද අපේ ඖෂිත මල්ලි ඒක අකුරටම කියලා දෙවි. හැබැයි වැඩේට බහින්න කලින් 100ට පොඩි උදව්වක් ඕන. ඔය පහළ තියෙන subscribe button එක ඔබලා වීඩියෝ එකට like එකකුත් දාලාම යමු නේද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩේ පටන් ගමු. ඉතින් ගයිස් කොහොමද? ඉතින් මම වීඩියෝ එක පටන් ගන්න කලින් ඔන්න මම හදපු වීඩියෝස් වල එක්සැම්පල් ටිකක් ඔයාලට පෙන්නුවා. හරිද? ඉතින් ඔයාලටත් මේ වගේ ආසයිද වීඩියෝස් හදන්න? ඉතින් මම ඊට කලින් වීඩියෝ එකේ ගෙනාවනේ ඔයාලට Pure Tree කොහොමද tree පාවිච්චි කරන්න කියලා. ඒක බැලුවේ නැත්නම් අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වම් පැත්තේ උඩ වැටෙන කාඩ් එකෙන් කාඩ් එක ක්ලික් කරලා ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. හරිද? ඉතින් මේ වීඩියෝගෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේම කියලා ඔයාගේ අයිඩියා එකක් තියෙනවනම් ඔයාට කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඒ කියන්නේ ප්‍රොම්ප්ට් එකක් හදන්නේ කොහොමද? ඒ ප්‍රොම්ප්ට් එකෙන් කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ? ඒක ජෙනරේට් කරලා කොහොමද වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්නේ? ඒ සියලුම දේ මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. හරිද? ඉතින් මතක් කරන්න ඕන මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මාත් එක්ක 20 දෙනෙක් දැනට ඉන්න එකතු වෙලා. ඉතින් මේක තමයි මම Pure Tree කොහොමද ප්‍රී යූස් කරන්න කියලා දාපු වීඩියෝ එක. ඉතින් ඒකට views 33ක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. හරිද? මේ වීඩියෝ එක බලලා Pure Tree අරන් ඔයා මේ වීඩියෝ එකට එන්න. ඉතින් මගේ Canva Pro වීඩියෝ එකට views 138ක් තියෙනවා. ඉතින් Canva Pro ඔයාලටත් ඕන නම් ඔයාලට ඔන්න chance එක තියෙනවා. තව 470කට වගේ chance එක තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඒ දේ කියන ටික කරලා මට WhatsApp message එකක් දාන්න. අනිවාර්යයෙන්ම Canva Pro ඔයාලට දෙනවා. හරිද? හරි ඉතින් අපි මේ වෙබ්සයිට් එකෙන් අපි Pure Tree free ගන්නේ. ඉතින් මම ඔයාලට ඊට කලින් වීඩියෝ එකේ ගෙනාවනේ. ඉතින් අපි බලමු කොහොමද prompt එකක් හදාගන්නේ කියලා. හරිද? ඉතින් prompt එකක් හදනකොට ඔයාගේ අයිඩියා එකක් වේවා. නැත්නම් ඔයාගේ මොකක් හරි novel එකක්, ඒ කියන්නේ කතන්දරයක් විදියට ඔයාට ඒ ෆිල්ම් එකක් වේවා. ඒ කියන්නේ ෆිල්ම් එකක් වගේ හදන්න. නැත්නම් මොනවා හරි short videos හදන්න, YouTube එකට දාන්න, social media දාන්න. හරිද? ඒ වගේ දේවල් ඔයාගේ අයිඩියාස් ඇති. හරිද? ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට පුළුවන් ඒ ඔක්කොම දැනගන්න. ඒ කියන්නේ ඔයාගේ අයිඩියා එකක් ඔයාට AI tool එකකට කියලා. මම පාවිච්චි කරන්නේ Gemini AI එක. හරිද? Gemini එක ගත්තම Gemini එකට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. හරිද? ඒ පළවෙනි දේ. දැන් අපි ChatGPT ගත්තොත් ChatGPT සිංහලෙන් ටිකක් කතා කරන්න අපහසුයි. ඒ කියන්නේ වචන වැරදෙනවා සමහරක් ඒවා, හරි සමහරක් ඒවා වැරදෙනවා. ඉතින් අපිට දෙයක් දැන් අපේ අයිඩියා එක Geminiට දුන්නම ලස්සනට එයා සිංහලෙන් ඒ ප්‍රොම්ප්ට් එක හදලා දෙනවා. හරිද? දැන් ChatGPT එච්චර ලොකුවට ඒක හදන්න බෑ. ඔයා ඉංග්‍රීසි වීඩියෝ කරනවා නම් ChatGPT අවුලක් නෑ. ඔයා සිංහල කන්ටෙන්ට් වීඩියෝස් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරන්නේ Gemini use කරන්න කියලා. හරිද? මොකද Gemini කියන්නේ ටිකක් සිංහල හොඳට උච්චාරණය සහ තේරුම් ගන්න හැකියාව තියෙන AI tool එකක්. හරිද? ඉතින් ඔයාට voice දැන් ඔයාට Geminiත් එක්ක voice කතා කරන්න පුළුවන්, වීඩියෝ කෝල් වලින් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොටත් ඔයාට බලන්න පොඩ්ඩක් ඔයා try කරලා බලන්න. දැන් ChatGPTත් එක්කත් voice call කතා කරන්න පුළුවන් නේ. ChatGPTත් එක්කත් පොඩ්ඩක් voice call කතා කරලා ඔයා Geminiත් එක්කත් පොඩ්ඩක් voice call කතා කරන්නකෝ. ඔයාට එතනින්ම වෙනස තේරෙයි කවුද ඉදිරියෙන් ඉන්නේ කියලා. සිංහල භාෂාව පැත්තෙන්, සිංහල පැත්තෙන් ඉන්නේ Gemini. හරිද? ඉතින් අපිට Gemini ඉස්සරහින් තියන්න පුළුවන්. ඒ නිසා අපි මේ සිංහල කන්ටෙන්ට් හදනවා නම් අනිවාර්යයෙන්ම Gemini තමයි use කරන්න ඕනේ. හරිද? ඉතින් ඔයාලට තියෙන්නේ මුලින්ම Geminiට යන්න. තව දෙයක් මතක් කරන්න තියෙනවා. හරිද? තව දෙයක් මතක් කරන්න තියෙනවා. මේ වීඩියෝ දැන් මම මේක PC එකෙන් තමයි කරන්නේ. හරිද? මම කම්පියුටරෙන් තමයි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක කරන්නේ. ඉතින් ඔයාලට ෆෝන් එකනොත් මේ දේ කරන්න පුළුවන්. හරිද? ඉතින් මහලුරු ගන්න ඔයා ෆෝන් එකෙන් කරනවා නම් ඔයා නිව් ටැබ් එකක් ඕපන් කරලා ෆෝන් එකනොත් ඒක තමයි කරන්නේ. සර්ච් බාර් එක ක්ලික් කරලා ඔයාට Gemini
ජිමිනි කියලා සර්ච් කරන්න පුළුවන්. අර ජිමිනි කියලා ටයිප් කරලා සර්ච් කරන්න පුළුවන්. ඔය පළවෙනි රිසල්ට් එක. දැන් මෙතන පළවෙනි වෙබ්සයිට් එක. ඉතින් මේක ක්ලික් කරන්න. හරිද? ෆෝන් එකනොත් මේක තමයි ඉතින් කරන්න තියෙන්නේ. කම්පියුටරේ ෆෝන් එකේ දෙකම එකමයි. හරි ඉතින් දැන් කරන්න තියෙන්නේ ඔයාගේ අයිඩියා එකක් තියෙනවා නම් ඔයාගේ අයිඩියා එක මෙතන ටයිප් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සරලව ගත්තොත් දැන් ඔයාගේ මේ වීඩියෝ එකේ කැරක්ටර් එකක් ඕනද? මිනිහෙක් මිනිස්සෙක් වේවා නැත්නම් සතෙක් වේවා ඒ වගේ වීඩියෝස් ඔයාලා හදනවනේ. අන්න ඒ වගේ වීඩියෝ එකක් වෙන්න පුළුවන්. හරිද? ඔයාට කියන්න තියෙන්නේ මට මෙන්න මේ වගේ. හරිද? දැන් හිතන්න ට්‍රැවලින් කරන බෝයි කෙනෙක්ගේ වීඩියෝ එකක් ඕන. හරිද? ඔන්න ට්‍රැවලින් කරන එකේ බෝයි. හරිද? ඔන්න ඔය බෝයි මට ඕන සුදු කලිසමයි රතු ටීෂර්ට් එකයි. ඉතින් ඔයා එතන ජිමිනිට කියන්න සිංහලෙන් පුළුවන් ටයිප් කරන්න නැත්නම් සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. සිංග්ලිෂ් කියන්නේ මෙන්න මෙහෙම. අපි දැන් අපි අම්මා කියලා ගැහුවොත් අම්මා අපි ටයිප් කරන්නේ WhatsApp එකේම ටයිප් කරන්නේ. දැන් ඔයාලා යාළුවොත් එක්ක ටයිප් කරන්නේ අම්මා ඔන්න වගේ ටයිප් කරලත් ඔයාට යවන්න පුළුවන්. නැත්නම් ඔයාට සිංහලෙන් අම්මා කියලා ගහලා මෙහෙම ටයිප් කරන්නත් පුළුවන්. හරිද? ඉතින් ඔයාට මේ දෙවර්ගෙම පුළුවන්. නැත්නම් ඔයාට ඉංග්ලිෂ් වලිනුත් පුළුවන්. හරිද? ඉංග්ලිෂ් නොලෙජ් එක තියෙන කට්ටිය ඉංග්ලිෂ් වලින් ටයිප් කරන්න. ඉතින් මම කතා කරේ ට්‍රැවලින් බෝයි කෙනෙක් ගැන. රතු පාට ටී-ෂර්ට් එකයි සුදු කමිසේ සුදු කලිසමයි. හරිද? ඉතින් අපි කියන්න ඕන මෙන්න මේ වගේ ලස්සන බෝයි කෙනෙක්ට රතු ටී-ෂර්ට් එකයි සුදු කලිසමයි අන්දලා ඊට පස්සේ අප පොඩි දෙබසක් දෙන්න ඕන මෙතන. හරිද? දෙබසක් කියන්නේ හිතන්න අපි දෙබසක් ගත්තොත් මට මේ වෙලාවට නම් ඔළුවට එන්නේ නැහැ දෙබසක්. අපි මෙහෙම ගමු බලන්න මේකේ ලස්සන. හරිද? එයා ට්‍රැවලින් කරන ගමන් view එක පෙන්නලා මේ පරිසරයේ view එක පෙන්නලා අපිට මෙන්න බලන්න යාළුවනේ මේකේ ලස්සන. ඉතින් අන්න ඒ වගේ prompt එකක් ඔයාට දෙන්න පුළුවන්. හරිද? ටයිප් කරලා මෙන්න මෙහෙම කියන්න කියලා දෙන්න පුළුවන් සහ ඔයාට එතනම සඳහන් කරන්න පුළුවන් මචං මේ මගේ prompt එක මේ මගේ දෙබස. හරිද? මේ මගේ දෙබස මේ දෙබස ඔයා ටිකක් යුනික් කරලා හදලා දෙන්න. ඔයා ටිකක් එඩිට් කරලා හැදුවට කමක් නැහැ කියලා ඔයාට දෙන්න. ඔයා දෙන්න ඊට පස්සේ යා ලස්සනට දෙබස ලස්සනට හදලා දෙන්න. හරිද? මේ අවස්ථාවේදී නම් මට කිසිම අයිඩියා එකක් නැහැ ඔයාලට මොකද්ද හදලා දෙන්න ඕනේ වීඩියෝ එක කියලා. මම මුලින්ම ජිමිනිට කියන්නම් මචං මට කිසිම අයිඩියා එකක් නැහැ වීඩියෝ එකක් හදන්න. මට පොඩි ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කියලා. හරිද? මම මෙතන ටයිප් කරනවා මචං මට වියෝ AI එකෙන් මට වීඩියෝ එකක් හදලා travel අවුරුදු 21කට අවුරුදු 21ක් වෙන තරුණයෙක්. හරිද? නැත්නම් කොල්ලෙක්. අවුරුදු එකක් වෙන කොල්ලෙක් කියලා මම දාන්නවා. සමයි රතු ඔයා මේ පොඩ්ඩක් ටයිප් කරනවා ටී-ෂර්ට් මෙතන පොඩ්ඩක් වැරදි. හරිද? ගණන් ගන්න එපා. හරිද? ගණන් ගන්න එපා. මේක ප්‍රශ්නයක් නැහැ. මෙයාලා හරියට ජිමිනි හරියට තේරුම් ගන්නවා. ඒ නිසා ඔයාලා ඔයාගේ කතා කරන භාෂාවෙන් ටයිප් කරන්න. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. මට මෙතන රති කියලා වැදෙන රතු එකට රතු ටී-ෂර්ට් එකයි සුදු කලිසමයි රතු ටී-ෂර්ට් එකයි මොනවයි ඩෙක්සුස් වගේ දාලා තියෙන්න ඕනද? මම මෙතන ඩෙක්සුස් දෙකක් දාලා වීඩියෝ එකක් අද
දෙබසට නම් මට කිසිම අයිඩියා එකක් නෑ. ඔයා කැමති දෙබසක් හද ඉටස අන්තිමට අනිවාරයෙන් මේක ගහන්න. හරිද? මේ ප්‍රොම්ට් එකටම දෙබසත් ඇට් කරලා දෙන්න. හරිද? මේ ඔයා හදන එකටම දෙබසක් ඇඩ් කරලා දෙන්න. ඉටස වොයිස් එක අනිවාරයෙන් සින්හලෙන් ඕනේ. හරිද? තව දෙයක් මතක් කරන්න තියෙනවා. මේක ඔයාලට කියන්න ඕන දෙයක්. හරිද? දැන් අපි ජිමිනි ජෙන් එකට ආවම මෙතන මිනිත්තු 8 වීඩියෝස් විතරයි හදන්න. ඉතින් ඔයාලට ජිමිනි ජෙන් එක ඉතින් ඔයාලට තප්පර 8 වීඩියෝස් විතරයි මෙතන හදන්න පුළුවන්. දැන් මම හිස්ටරි වලට ගියොත් හරි තව දෙයක් කියන්න තියෙනවා. මේ හිස්ටරි වල දවස් 7න් 7 මේ වීඩියෝස් අයින් වෙනවා. හරිද? ඉතින් මම වීඩියෝ එකක් ගත්තොත් මේ ට්‍රැවල් වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක ගමු පොඩ්ඩක්. මේ දැන් මේ ට්‍රැවල් වීඩියෝ එකේ මම මේක ප්ලේ කරන්න හැදෙන්නම්. මෙතන ඩියුරේෂන් 8යි කියලා තියෙනවා. ආට මැක්සිමම් ඩියුරේෂන් 8 ප්‍රොම්ප්ට් විතරයි හදාගන්න පුළුවන් වෙන්නේ. හරිද? මම කියනවා ඩියුරේෂන් 8ක ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කියලා. හරිද? මම කියනවා මෙතන ඩියුරේෂන් 8ක එකක් හද කියලා මම මේක ටයිප් කරලා එන්ටර් කරනවා. හරිද? ඊට පස්සේ මෙයාලා ලස්සනට අපිට මේ කරලා දෙනවා. දෙයක් කියන්න තියෙනවා. හරිද? ඉතින් ඔයාට පුළුවන් මෙතන ප්‍රෝ එක යූස් කරන්න. පොඩ්ඩක් ඉන්න මම මේක මගේ ටයිප් කරපු දේ මම කොපි කරලා මම මේක ප්‍රෝ එකට පාවිච්චි කරනවා. ඉතින් ප්‍රෝ එකට දාලා මම මේක එන්ටර් කරනවා. හරිද? මම ප්‍රෝ එක හොඳයි යුනික් විදියට ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරලා දෙනවා. හරිද? මේක ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා ඉවරලා අපිට ප්‍රොම්ප්ට් එක ලස්සනට ලියලා දෙයි. බලමු මෙයාලා මොකද්ද ලියලා දෙන්නේ කියලා මට මම එයාලට කිව්වේ නැහැ මෙන්න මේ දෙබස කියලා දෙන්න කියලා. හරිද? බලමු මෙයාලා මොකද්ද කරන්න කියලා. ඔයාට VO3 හෝ වෙනත් වීඩියෝ ඒ ටූල් පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රොම්ප්ට් එක ඩයලොග් දෙබස මම පහලින් හදලා තියෙනවා. ගොඩක් වීඩියෝ AI ටූල් වල ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රොම්ප්ට් එක දෙන එක තමයි වඩා සාර්ථක. ඒ නිසා මම ප්‍රොම්ප්ට් එක ඉංග්‍රීසියෙන් හදලා ඒකට සිංහල වොයිස් එක ගැන විස්තර එකතු කරලා දෙන්නම්. මේක කොපි කරලා AI ටූල් එක පේස්ට් කරන්න. අපි මෙතන දෙපස තමයි ජීවිතේ විඳින්න නම් අපි ඇවිදින්නම ඕන. මොකද මේ ලෝකේ මාරම ලස්සනයි. මචං පොඩි ටිප් එකක්. VO3 වගේ සමහර වීඩියෝ ටූල්ස් වලට කෙලින්ම සිංහල වචන හරියට උච්චාරණය කරගන්න බෑ. හරිද? මෙතන පොඩි සීන් එකක් තියෙන මුලින්ම උඩ තියෙන ප්‍රොම්ප්ට් එක දීලා වීඩියෝ එක හදා ගන්න. ඊට පස්සේ CapCut වගේ ඇප් එකකින් හෝ AI voice tool එකකින් අර සිංහල දෙපස රෙකෝඩ් කරලා වීඩියෝ එකට එකතු කරන්න. හරිද? මෙතන ඔයාලට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේගොල්ලෝ කියන්නේ VO3 එකට සිංහල වැඩිය සපෝට් කරන්නේ නැහැ. හරිද? ඒ නිසා voice එක වෙන AI එකට කියලා රෙකෝඩ් කරලා ඒක හදාගන්න ඔයාට වීඩියෝ එක හදලා දෙන ප්‍රොම්ප්ට් එක දෙන්නම් කියලා. ඉතින් අපිට ප්‍රොම්ප්ට් එක නම් දීලා තියෙනවා. ඉතින් මම එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහරක් වචන චුට්ටක් හරේ මෙහෙ වෙනවා. ඒක ලොකුවටම අවුලක් ගන්න එපා. VO3 එක ඉස්සරහට ඒවා ෆික්ස් කරાવી. ඉතින් දැනට මම කියනවා කමක් නෑ මචං මට ප්‍රොම්ප්ට් එකටම දෙබසක් ඇඩ් කරලා දෙන්න කියලා. මම මෙතන ගහනවා කමක් නෑ මචං මට එකටම දෙබසක් ඇඩ් කර දෙබසත් ඇඩ් කරලා දෙන්න කියලා මම මෙතන කියනවා. හරිද? බලමු මෙයාලා දෙබසත් ඇඩ් කරලා දෙයිද කියලා.
අරති චැනල් එක සස්ක්‍රයිබ් කරල නැත්නම් අනිවාරෙන් සස්ක්‍රයිබ් කරන්න මට මෙතන ලිමිටේෂන්යක් වදිනෝ වගේ මට පේන විදිහට මොකද මම ඊයේ හවද තමයි මේ වීඩියෝ ටික ජෙනරේට් කර ගත්තේ කොහොමාරි අන්තිමට ලිමිටේෂන්නක් වැදුනා මේ වීඩියෝ ජෙනරේට් කරන්න ගිහිල්ලා මට වීඩියෝම ප්‍රොම්් කිහිපයක් ජැනරේට් කරගත්ත මම කමන්න මම ආයමත් මේක ෆේස් කරලා ඉන්ට කරනවා බලමු මෙයාලා ඒ කල්ල දෙයිදි කියලා එහෙම බැරවුණත් අපි ම වෙන කවුන්ටේකින් වලට පෙන්න්න ඉතින් තව දෙයක් කියන්න තියෙනවා මේ චැනල්ලක ඉතින් සපෝට්ට අත් දෙන්න අලුතින් චැනල්ල එක පටන් ගත්තේ දැනට ඉතින් මේ සස්ක්‍රයිප්ලා ඉන්නවා ඉහක් ඉතින් අනිවාරෙන් ස්පෝට්ට අත් දෙන්න හරිද මෙතන පොඩි දෙයක් වැටෙනවා මම මෙතන ආයමත් අයිත් කරලා එක හදල දෙන්න කමන්නචන් එක ඇට් කරලා දෙන්න තවමනහරි මිතර ටයිප් කරන්න හරිතින් ෆාස්ට් එකට දන්දාගත්තම අවුලක් නැහැ ප්‍රෝ එක ලිමිට් ලාහරිද මේ අපට ප්‍රොම්ට් එක නම් දීලා තියෙනවා ප්‍රොම්ට් එක සිංහල මොනවත් ඇට් කරලා තියෙනවා මේක සිංහල එක නෑ සිංහල තේරිලා නැහැමුට අපි ආයමත් දෙමු මේ මට්ට දෙප ඇට් හරි මෙන්න අප පොම්ට හද තුන්න අන්තිමට වාට මේ වගේ එර එකක් එන්න ඇතිබී මට මේ ලිමිටේෂන්යක් ඇති තිය නිසා මෙහෙම එන්නේ හරිද වාට තියෙන්නේ මෙන්න මෙතන මේ මල්ලවෙර එහෙම මෙහාට යන්න ඉටස මේක කොපි කරගන්න හරිද ඒක සිලට් කල කොපිය කරගෙන කොපි කරගෙන අපි යන් දැන් ීමට ගිහිල්ල වියෝට් අපි වියෝට්‍රියකට ගිහිල්ල අපි කියමු වියෝට්‍රී එක මොඩල් එක සිලට් කරගන්න හරිද ඊට පස්සේ මෙතනින් මොඩල් එක පාස්ට් ලාස්ට් වර්ෂන් එකට දාගන්න ඊට පස්සේ ප්‍රොම්ට් එක දෙන්න මෙතෙන්ට හරිද ෆොන්ට් එක දීලා ඉටස්වාට මෙතන සිලට් කරන්නෙනවා 16/9ද 9/16 කියලා සාමාන්‍යයෙන් 16/9 YouTube එකට ඔයා වෙන සෝෂල් මීඩියා TikTok ඊට පස්සේ Facebook කරනවා නම් එහෙම කරන්න 16/9 දාන්න මම කරන්නේ YouTube එකට අප්ලෝඩ් කරන එක නිසා මම 16/9 දාන්නේ ඔයා සිලට් කරන්න ඔයා 9/16 දානවනම් කමන්නේ ඔයා 9/16 සිලට් කරගන්න 9/16 ගේ 720p වලින් විතරයි HD quality එකකින් විතරයි ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාට 16/9 දැම්මොත් 1080p වලින් full HD quality වලින් ඔයාට මේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ඊට කලින් වීඩියෝ එක වෙන්න වගේ this generate with cost 0 credit free video කියලා වැටෙනවා. ඒ කියන්නේ මේකට තාම cost එකක් අය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආගේ credits 40ක් තියෙනවා. මගේ තාම 40ම තියෙනවා. කීයක්වත් කැපෙන්නේ නැහැ කියලා තමයි මෙතන කියන්නේ. බිඳුවයි කියලා තමයි මෙතන credits බිඳුවයි කියලා තමයි කියන්නේ. හරිද? තේරුණා නේද? මම ආයි කියන්න VO3 පැත්තට දාගන්න. මොඩල් එක lastම version එක VO3.1 fast එකට දාගන්න. ඊට පස්සේ prompt එක මෙතනට face කරන්න. ඊට පස්සේ 16/9 හෝ 9/16 තියෙනවාට වීඩියෝ එක හදන්න ඕන frame rate එක බලලා ඔයා ඒක හදාගන්න. ඊට පස්සේ ඔයාට කොල්ටිය සිලෙක්ට් කරන්න පුළුවන් ෆෝල්ම කොල්ටිය දානවනම් හොඳයි මේවාට කැමති කොල්ටිය දාලා මෙතනින් ජෙනරේට් වීඩියෝ කියන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ මම දැන් මෙතන ජෙනරේට් වීඩියෝ ක්ලික් කරන්න ඉතින් ඔයාලට කැමති වීඩියෝ එක ජෙනරේට් වෙනවා මෙතන අපිට මොඩල් එක වැටලා තියෙනවා මෙතන රේෂියෝ එක වැටලා තියෙනවා ඊට පස්සේ ඩියුරේෂන් එක වැටලා තියෙනවා රෙසොලූෂන් එක වැටලා තියෙනවා හරිද වෙන තවටකින් බලමු කොහොමද මේක ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා හරිසිං මේ වීඩියක වැදගත් වුණානම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න සපෝට් එකක් දෙන්න මොන හරි ප්‍රශ්න ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට අනිවාර්යෙන් මම උදව් කරන්න මේ channel එකත් subscribe කරලා පොඩි සපෝට් එකක් දෙන්න share කරලා හරිද ඒක තමයි ඔයාගෙන් ඉල්ලන්න තියෙන ඉස්සරහට මේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න හරිද ඉතින් 198ක් දැනට ගිහිල්ලා තියෙන අපි බලමු right වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි
වීඩියක බලමු වීඩියක් මෙහම තමයි පොඩ්ඩ ලෝඩ් දෙනවා පොඩ ලෝඩ් හරිද පස්ටයිම් පොඩ්ඩ ලෝඩ් දෙනවා ටිකක් කලා යන අපි වීඩියක ප්ලේ කල්ල බලමු ජීවිතේ විඳින්න නම් අපි ඇවිදින්නම් ඕන. මොකද මේ ලෝකෙ මාරම ලස්සනයි. හල්ට වෙනදී මම හද වීඩියක මම තව ප්‍රෝන්ට් එකක් හදාගත්ත ඉතින් පටමු ඒ ප්‍රෝම්ට් එක දීලා ඉතින් ඒකන මම හතන විදිහ පෙන්න්න හැ ප්‍රෝම්ට් එක හතන විදිිය දෙම් කරන්න තියෙන්නේ මෙතන ප්‍රෝම්ට් එක මුලින් අයින් කරගන්න හරි ම සිලට් කල මේ අයින් කරගන්න හරිද අයින් කරලා අර ප්‍රෝම්ට් එක ෆේස් කරගන්න ෆේස් කරලා එත රෙසලූෂන් හදාගත්ත හරි මෙතන මේ ප්‍රේම් රේට් එක හදාගත්ත පස්සේ රෙසලූෂන් හදගත ඉටසේ ජනරේට් ක්ලික් කර ඒත් ක්‍රේට් විින්දුව හරිද මෙන්න සර්වික පොඩි ඩව්ටයක් හරිද යන්න පොඩි ප්‍රශ්නයක් සර්වගේ කට්ටිය වැඩී කියලා මාට එහෙම අවුත් කරන්න තියෙන පොඩ්ඩක් පේජ්ක රීපේස් කර මුණනාම අපි සාමාන්‍යයෙන් සමරක්ට වෙන පේජ්ජ යන වෙන සර්වයකට රේඩිටක් ටෙනවා හරිද රේකදිකටම එක්ම සර්වයක ඉන්නකට පොඩි ප්‍රශ්නයන අරිද සිවියෝට්‍රියකට ගිහිල්ල අපි මෙතන ප්‍රොම්ප එක ෆේස් කරා ඊට පස්සේ දාසය නවේදාගත්ත මම එද්දා සසුවයි පීදාගෙන ජනරේට් වීඩියෝද පරිතින් ඔයාලට පේනවති මගේ වීඩියෝක ජනරේට් වෙන්න ගත්තා පිතින් ටික වෙලාක් මෙතන ඉදිමු ජනරේට් වෙනක පරිතින් අපේ වීඩියක ජනරේට් වෙලා ඉවරයි අපි හෙනම් ප්ලේක්ල පොඩ්ඩක් බලමු බිත්තරේදාවේ කිකිලිදාවේ ඇත්තටම කවද මුලින්ම ආවේ මේක විසඳගන්න බැරි මාර ප්‍රශ්නයක්නේ වීඩියලත් ඇතුනේ වීඩියක වැදගත් වනාන අනිවාරෙන් චනල සස්ක්‍රයිප් කර මගේ චනලක තාව වීඩියෝස් තියෙනවා ඉතින් ඒ වීඩියෝස් බලන්න කියලා ආරෝධන කරනවා ආයට ඔන්න වම් පැත් උඩින් වැටේවී කාඩ් එක කාඩ්ඩයක් කටේ උඩින් මේ කාට්ටගේ තිවල්ට පුළුවන් වියෝට්‍රී ප්‍රී යස් කරන විදිිය කෙන ගන්න දැම් මේ වැටෙන කාට්ටකින් දකුණු පැත් උඩ කෙලවරේ වැටන කාඩ්ඩක බලන්න ඔන්න කාඩ්ඩගේ වාට පුළුවන් ගිහිල්ලා වියෝට්‍රී ප්‍රී යස් කරන විදිිය ගෙන ගන්න මේ කාඩ්ඩකින් වාට කැන්න ප්‍රෝ ප්‍රීගන්න පුළුවන් හරිද කැන්න ප්‍රෝ ප්‍රීගන්න පුලන් ඔන්න දකුණු පැත්තේ උට කෙලවරේ වැටේවි කාඩ්ඩක ඒක කලික් කල්ලා වාට පුළුවන් කැන්න ප්‍රෝ ප්‍රී මගින් ගන්න පුළුවන් පොඩි දේවල්ටික් කරන්න තියෙනවා යුදවල්ටික් කල්ලා මට වට්සැප් මැසේජ්ජත් දාන්න අරතින් එහෙන මගේ පේච්චිකෙන් බලනගෙන ඉන්න අනිවාරෙන් පේජ්ජක ෆලෝ කරන්න ඉදි මගේ චැනල් එකට යන්න පුළුවන් පේච් ඇතුළට ගියාම වෝච් කියලා ඇති බටන් එකක් ඒක කලික් කරම කෙලින්ම වගේ චැනල් එකට තමා යන්නේ ඉතින් එහෙනම් අදට ගිහිල් එන්න එන ඔක්කොටම ජයවේවා